අද මේ පදාර්ථ හා විකිරණ පාඩමේ එපිසෝඩ් එකක් එක්ක තමයි හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට න්‍යෂ්ටික ශක්තිය ගැන තමයි අද කතා කරන්නේ. පදාර්ථ හා විකිරණ පාඩමේ අගහරියේ තියෙන යම්කිසි කොටසක් සම්බන්ධව තමයි අපි කතා කරන්න හදන්නේ. න්‍යෂ්ටික ශක්තිය. අපි බලමු මොකද්ද මේ න්‍යෂ්ටික ශක්තිය කියන එක. බලන්න කලින් අපිට පරමාණුක ව්‍යුහය කියන එක හඳුනා ගන්න. ඒතකොට අපි දන්නවා මූලද්‍රව්‍ය බල මූලික තැනුම් ඒකකයක් විදියට පරමාණුව කියන එක අපි හඳුනගෙන තියෙනවා. ඒතකොට පරමාණුව ඇතුලේ තියෙන උපපරමාණුක අංශුන් තියෙනවා. ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය, නියුට්‍රෝන. ඔතනින් න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය කියන අංශු අඩංගු වෙලා න්‍යෂ්ටිය හැදිලා තියෙනවා. ඊට පස්සේ න්‍යෂ්ටිය පිටත බාහිර ශක්ති මට්ටම් වල කවචවල ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් පවතිනවා. ඕකනේ දැන්ට අපි හඳුනගෙන තියෙන පරමාණුක ව්‍යුහය වෙන්නේ ඕක. එතකොට ඔතනිනුත් ඉලෙක්ට්‍රෝනය කියන්නේ තවමත් මූලික අංශුවක් වුණාට ප්‍රෝටෝනය හා නියුට්‍රෝනය කියන්නේ මූලික අංශු නෙවෙයි. ඒවත් හැදිලා තියෙන්නේ ක්වාක්ස් නමින් හැදින්නේ වෙනත් මූලික අංශු වලින් කියන එක මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඉලෙක්ට්‍රෝනයේ මූලික අංශුවක් නම් ප්‍රෝටෝන නියුට්‍රෝන කියන්නේ මූලික අංශුවක් නෙවෙයි. එතකොට මේ රසායනික ප්‍රතික්‍රියා සම්බන්ධව ඔයාලා කතා කරද්දී ඔය රසායනික ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වෙන්නේ පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන. එතකොට ඉලෙක්ට්‍රෝන එක පරමාණුවකින් තව එකකට ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක පරමාණුවකින් දෙන දෙයක් තව කෙනෙක් ගන්න පුළුවන්. එහෙම අරගෙන අණු අයන බවට පත් වෙලා ඒ කියන්නේ අයනික බන්ධන වලින් බැඳිලා රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා කියන එක ඔයාලා මේකට ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන තව හවුලේ තබා ගනිමින් අපි කියනකොට සහසංයුජ බන්ධන මගින් රසායනික ප්‍රතික්‍රියා සිදු වෙනවා කියන එකත් මේකට ඉගෙනගෙන තියෙනවා. ඒතකොට මේකෙදි රසායනික ප්‍රතික්‍රියා සම්බන්ධව නෙවෙයි අපි කතා කරන්නේ. ෆිසික්ස් වල මේ කොටසෙදී අපි කතා කරන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සම්බන්ධව. ඒතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා ඉලෙක්ට්‍රෝන සම්බන්ධ වුණාට න්‍යෂ්ටිය සම්බන්ධ වීමක් නැහැ. ඒතකොට රසායනික ප්‍රතික්‍රියාව වෙනයි අපි දැන් කතා කරන්න යන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී අපිට ඉලෙක්ට්‍රෝන ඇත්තටම වැඩක් නැහැ. ඉලෙක්ට්‍රෝන නෙවෙයි මේක න්‍යෂ්ටිය සම්බන්ධව මොකද්ද වෙන්නේ කියන එක තමයි මේ කතා කරන්න හදන්නේ. න්‍යෂ්ටික ශක්තිය ලැබෙන්නේ න්‍යෂ්ටිය තුලින්. ඒකට න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඒකෙදි පරමාණුක ව්‍යුහය අපිට වැදගත් මූලිකව ඒකයි ටික කිව්වේ. එතකොට පරමාණුක ව්‍යුහය න්‍යෂ්ටියක් තුල අපි දන්න පරමාණු අභ්‍යන්තරයේ න්‍යෂ්ටියක් තියෙනවා. පරමාණුවත් එක්ක සංසන්දනය කරද්දී න්‍යෂ්ටිය ඉතා කුඩායි. ඒතකොට මේ න්‍යෂ්ටිය තුල නියුට්‍රෝන සහ ප්‍රෝටෝන කියන ඒවා අන්තර්ගත වෙලා තියෙනවා. මේකේ තියෙන නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. අපි මේ කොටසේදී මේ නියුට්‍රෝන ප්‍රෝටෝන කියන අංශු වර්ග දෙකම පොදු නමකින් හඳුන්වනවා නියුක්ලියෝන කියලා. නියුක්ලියෝන නමින් හඳුන්වනවා. නියුක්ලියෝන කියන්නේ නියුට්‍රෝන ප්ලස් ප්‍රෝටෝන. ඒතර මේකෙන් පිටත තමයි බාහිර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන කියන ඒවා තියෙනවා. ඉලෙක්ට්‍රෝන කියන ඒවා විදියට ගමන් කරමින් තියෙනවා. මෙන්න මේ නියුක්ලියෝන රසායනික නෙවෙයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට සම්බන්ධ වෙන්නේ මේ නියුක්ලියෝන. එතකොට සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවකදී මුදා හැරෙන්නා වූ ශක්තිය ඉතා කුඩායි. නමුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී මුදා හැරෙන ශක්තිය රසායනික ප්‍රතික්‍රියාවක ශක්තියත් එක්ක ගත්තම ඉතා විශාල අගයක තියෙනවා. කියන්නේ මීතේන් අණුවක් උදාහරණයකට කිව්වොත් මීතේන් අණුවක් දහනයේදී පිටවන ශක්තිය 9යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා අපිට කියන්න පුළුවන්. ඔය වගේ ආසන්න. හැබැයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී න්‍යෂ්ටික විඛණ්ඩනයේදී මුදා හැරෙන ශක්තිය 2200යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් තරම් වෙනවා. එතකොට ඔයාලට මේ අගයන් දෙක කිව්වේ ඔයාලට අදහසක් යනවා මේ රසායනික ප්‍රතික්‍රියා වගේ නෙවෙයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කියන්නේ ඉතා විශාල ශක්තියක් නිකුත් වෙන දෙයක්. ඒතර විඛණ්ඩනය කියන එකක් මම කිව්වා. ඒකේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ගයක්. ඒ විඛණ්ඩනය ගැන අපි තව ටිකකින් ඉගෙන ගමු. දැන්ට අදහසක් ගන්න මෙන්න රසායනික ප්‍රතික්‍රියාවක සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක එක වෙනසක් මුදා හැරෙන ශක්ති ප්‍රමාණය ඉතා ඉහළයි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 200 කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක්. හරි.
අපි ඔය ටික පොඩ්ඩක් නෝට් එකකට දාගෙන ඊළඟ ටිකට යන්න. හරි. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. පදාර්ථයේ මූලිකම තැනුම් ඒකකය. පදාර්ථයේ මූලිකම තැනුම් ඒකකය පරමාණුව ලෙස හඳුනාගෙන ඇති අතර පදාර්ථයේ මූලිකම තැනුම් ඒකකය පරමාණුව ලෙස හඳුනාගෙන ඇති අතර එහි උපපරමාණුක අංශුන් ලෙස ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන සමන්විත වේ. උපපරමාණුක අංශුන් ලෙස ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන සමන්විත වේ. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන න්‍යෂ්ටිය තුල අන්තර්ගත වන අතර මේවා නියුක්ලියෝන නමින් හැඳින්වෙන. මේවා නියුක්ලියෝන ලෙස පොදුවේ හඳුන්වයි. මූලද්‍රව්‍ය පරමාණු අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියාවලදී මූලද්‍රව්‍ය පරමාණු අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියාවලදී ඊට සම්බන්ධ වන්නේ ඉලෙක්ට්‍රෝනයන්. එනම් රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා පරමාණුක න්‍යෂ්ටීන් සම්බන්ධ වන්නේ නැත. රසායනික ප්‍රතික්‍රියාවකදී මුදාහැරෙන ශක්තිය ඉතා කුඩා වන අතර නමුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී විශාල ශක්තියක් මුදා හැරේ. පස්සේ වෙනම රූලකින් උදාහරණයක් විදිහට දාගන්න. උදාහරණ එක් මීතේන් අණුවක් දහනයේදී මුදා හැරෙන්නේ 9 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ශක්තියකි. නමුත් යුරේනියම් අණු 235 පරමාණු ක්‍රමාංකය අණු 2 ස්කන්ධ ක්‍රමාංකය 235 යුරේනියම් න්‍යෂ්ටියක් විඛණ්ඩනයේදී 200 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් තරම් වූ ශක්තියක් ජනනය කෙරේ.
ඔතනින් පස්සේ දැන් අපිට නියුක්ලියෝන කියලා හැදෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝනනේ. ඒකට මේකෙදී අපි සමීකරණ ලියද්දී මේ කොටසේදී සමීකරණ ලියද්දී අපිට පරමාණුක න්‍යෂ්ටීන් නිරූපණය කරන්න වෙනවා. අපි හිතමු පරමාණුක න්‍යෂ්ටි x නම් මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන බාහිරේ තියෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. අපි කියව නියුක්ලියෝන කියලා. ඔය නියුක්ලියෝන ගාන අපි ස්කන්ධ අංකයේ විදියට කැපිටල් A විදියට උතනින් නිරූපණය කරනවා. ඊට පස්සේ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. පරමාණුක න්‍යෂ්ටියේ Z විදියට මෙතනින් දානවා. මේක පරමාණු ක්‍රමාංකය. මේක පරමාණුක ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ගණන. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. P ගණන. මේක ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියන්නේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන ගණන. නියුට්‍රෝන හා ප්‍රෝටෝන ගණන. ඕක තමයි ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකය කියන්නේ. හරි. එතකොට න්‍යෂ්ටික ප්‍රතික්‍රියා අපි ලියද්දී අපිට මෙන්න මේ දෙන්න වැදගත්. සාමාන්‍යයෙන් උදාහරණයකට මේක මේව දන්නෝ ඔයාලා කෙමිස්ට්‍රි වලදී මේව ඉගෙන ගන්නවා. උදාහරණයකට ඔයාලා මතක් කරගන්න කාබන් 612 සමස්ථානික පරමාණු. මේ තියෙන ස්කන්ධ පරමාණු ක්‍රමාංකය මේ තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට ওই විදිහට තමයි අපිට න්‍යෂ්ටියක් අංකණය කරන්න වෙන්නේ. ඒකේ තියෙන අංශූන් එක්ක හරි නියුක්ලියෝන සහ නියුක්ලියෝන එක්ක න්‍යෂ්ටියක් අංකණය කරන්න මේ විදිහට. මේක දාගමු දෙන්න. එහෙම ලියන්න. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ලිවීමේදී න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ලිවීමේදී පරමාණුක න්‍යෂ්ටීන් එහි පරමාණුක අංකය සහ ස්කන්ධ අංකය එහි පරමාණුක අංකය සහ ස්කන්ධ අංකය යොදාගෙන පහත ආකාරයට අංකණය කෙරේ. යොදාගෙන පහත ආකාරයට අංකණය කෙරේ. පහත ආකාරයට අංකණය කෙරේ. මේක දාගන්න දෙන්න සරණක් විදියට. x කියන්නේ අපි ගත්තු පොදු පරමාණුක න්‍යෂ්ටියක්. එතනින් එහාට මේ කොටසෙන් පරමාණුක න්‍යෂ්ටියක් කොයි විදිහට ලියන්න ගත්තට පස්සේ අපිට මේකේ තියෙන සමස්ථානික කියලා ද්‍රව්‍ය ටිකක් අඳුරගන්න. සමස්ථානික. එතකොට මේ හැම පරමාණුවකම සාමාන්‍යයෙන් අපි පරමාණු ක්‍රමාංකය වෙනස් වුණ ගමන් ඒක වෙන මූල ද්‍රව්‍යයකට තමයි වැටෙන්නේ. පරමාණු ක්‍රමාංකය වෙනස් වුණ ගමන් ඒක වෙන මූල ද්‍රව්‍යයක්. නමුත් එකම පරමාණු ක්‍රමාංකය තියෙද්දි ඒ කියන්නේ එකම මූල ද්‍රව්‍යයේ පරමාණු වල වෙනස් ආකාර පවතින්න පුළුවන්. උදාහරණයකට දැන් කලින් ලියපු කාබන් වල කාබන් කියන මූලද්‍රව්‍ය ගත්තා. මේකේ සමස්ථානික හතරක් තියෙනවා. එකක් කාබන් 611. ඊට පස්සේ කාබන් 612. 613. තව කාබන් 614. ඔය විදිහේ නොඑක ආකාරයේ මේ එක මූලද්‍රව්‍ය පරමාණු වල විවිධ ස්වරූප පවතින. මේ හැම එකකම ප්‍රෝටෝන ගන්න සමානයි. ප්‍රෝටෝන ගන්න සමානයි. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය සමානයි. ඒක වැටෙන්නේ එක මූලද්‍රව්‍යයක. හැබැයි වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙනවා. මේ එතකොට මේකේ තියෙන නියුක්ලියෝන ගාන තමයි වෙනස් වෙලා තියෙන්නේ. මේ විදිහට විවිධ ස්වරූප රන් තියෙන නියුක්ලියෝන ගාන. එතකොට පරමාණුක ක්‍රමාංකය සමානයි. කියන්නේ මේ නියුක්ලියෝන වල තියෙන ප්‍රෝටෝන ගාන සමානයි. එහෙනම් වෙනස් වෙලා තියෙන්නේ කවුද? මේ එක් විවිධ ස්වරූප ගන්න හේතුව තමයි මේ එක් අයගේ වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා තියෙන්නේ. එතකොට පරමාණුවේ නෂ්ටිය තුල ප්‍රෝටෝන සමාන වුණා
එතකොට ඒ එක මූලද්‍රව්‍යයට වැටෙන ප්‍රෝටෝන සමානයි කියන්නේ උදාසීන පරමාණු නම් එතකොට ඒවා ඒවට සමාන ඉලෙක්ට්‍රෝන ගානකුත් තියෙනවා බාහිරේ. එතකොට රසායනික ගුණ සමානයි. ඉලෙක්ට්‍රෝන ගාන සමානයි කියන්නේ මෙයාලා පෙන්නන රසායනික ගුණ සමානයි. හැබැයි න්‍යෂ්ටීන් වල තියෙන ප්‍රෝටෝන ගාන වෙනස් වීම නිසා මෙහෙම විවිධ ස්වරූප තියෙන කාබන් මූලද්‍රව්‍ය ගන්න. එතකොට මේවට අපි කියනවා අදාළ මූලද්‍රව්‍ය සමස්ථානික කියලා. එතකොට ඔයාලට මෙතෙන්දී වැදගත් වෙන සමස්ථානික මත මේවා ස්කන්ධය වෙනස් වෙනවා. මේ ස්කන්ධ ක්‍රමාංකයෙන් තියෙන ස්කන්ධ ක්‍රමාංකය කියන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ පරමාණු වල මේ පරමාණු න්‍යෂ්ටි වල ස්කන්ධය වෙනස් වෙන එක මෙතනින් කියන්නේ. එතකොට ස්කන්ධය වෙනස් වීම මත තමයි මෙයාලගේ සමස්ථානික දීවිලා. එතකොට මේ කාබන් වල සමස්ථානික. ඔය වගේම තියෙන තව අපිට ගන්න පුළුවන් හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල එක ඒක හයිඩ්‍රජන් කියලා කියනවා. ඊට පස්සේ හයිඩ්‍රජන්ගේ 1 2 සමස්ථානිකයක්. ඒ වගේම 1 3 පරමාණු ක්‍රමාංක 1යි ස්කන්ධ ක්‍රමාංකය 3. අපි හඳුන්වන හයිඩ්‍රජන්, ඩියුටීරියම්, ට්‍රිටියම් විදිහට සමස්ථානික 3ක්. මෙයා ස්වභාවයේ පවතින්නේ නැති තරම්. කියන්නේ ඊටාම අස්ථායි කෙනෙක්. හරි. ඔය විදිහට මේකෙත් ස්ථායිම 6 12. ඒකට සමස්ථානික විවිධ විදිහට තියෙනවා. ඒකට යුරේනියම් ගත්තම ඒත් අපිට සමස්ථානික ලියන්න පුළුවන්. යුරේනියම් අණු 235 තියෙනවා. ඊට පස්සේ යුරේනියම් අණු 238 ඊට පස්සේ යුරේනියම් අණු 233 ආදී වශයෙන් සමස්ථානික තියෙනවා. හරි. ක්ලෝරින් වල මේවා ස්කන්ධයේ වෙනස් වීම කන්දා පවතිනෝ නියුට්‍රෝන ගන්න පවතින නියුට්‍රෝන ගන්න න්‍යෂ්ටිය තුළ පවතින නියුට්‍රෝන ගන්න වෙනස් වීම. අපි ඒක පොඩ්ඩක් නෝට් එකකට දාගමු. සමස්ථානික කියලා කියන්න. සමස්ථානික මාතෘකාවක්. සමස්ථානික එකම මූලද්‍රව්‍යයේ පරමාණු විවිධ ස්වරූප වලින් පවතී. එකම මූලද්‍රව්‍යයේ පරමාණු විවිධ ස්වරූප වලින් පවතී. එනම් පරමාණු ක්‍රමාංකය එකම අගයක් ගත්තද ඒවායේ න්‍යෂ්ටිය තුල පවතින නියුක්ලියෝන ගණන වෙනස් වී ස්කන්ධය වෙනස් වීමෙන් එකම මූලද්‍රව්‍ය වූද පරමාණු වෙනස් ස්වරූප ගෙන ඇත. උදාහරණ කීපයක් විදිහට මෙහෙම දාගන්න. උදාහරණ කියලා ලියන්න. උදාහරණ. ඊළඟ මුලින්ම දාගන්න උදාහරණ කියලා. හයිඩ්‍රජන්හි සමස්ථානික මේක මේ ටික දාන්න. මෙයාට අපි කියනවා hydrogen, මේක deuterium, මේක tritium. ඔය නම් තුනත් ඔයාලා හඳුන්වනවා. මේක සාමාන්‍ය hydrogen, මේක deuterium, මේක tritium විදිහට තමයි හඳුන්වන්නේ. ඕක පළවෙනි එක. ඊට පස්සේ දාන්න අංක 2 කාබන් හි සමස්ථානික 6 11 6 12 6 13 6 14 සමස්ථානික 4 හයිඩ්‍රජන් හි සමස්ථානික දැම්මා කාබන් හි සමස්ථානික දැම්මා
පස්සේ දාගන්න අංක 3 යුරේනියම්හි සමස්ථානික ඒකට යුරේනියම් කියන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් නැත්නම් න්‍යෂ්ටික මූලද්‍රව්‍යයක් යුරේනියම්හි සමස්ථානික කියලා මේක උදා යුරේනියම්හි සමස්ථානික හරි ක්‍රියාගෙන ඉවර වුණාම ඊළඟ කොටසට යමු. ඒකට සාමාන්‍යයෙන් මූලික අංශු තුන ගත්තම මූලික අංශු උපපරමාණුක අංශු අංශු වර්ග තුනක් ගැන අපි කතා කරනවා. ඉලෙක්ට්‍රෝනය प्रोटोनय न्यूट्रॉनय සංකේතය ගත්තම මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. සංකේත ඉලෙක්ට්‍රෝනය සිම්පල් D, ප්‍රෝටෝනය P, නියුට්‍රෝනය N. එතකොට මේවයි ආරෝපණය ගත්තම මේවයි කෙමිස්ට්‍රි වලදීත් ඉගෙන ගන්න ඒවා. ආරෝපණය ගත්තම ඉලෙක්ට්‍රෝනයට ඍණ ආරෝපණයක් තියෙන්නේ ප්‍රමාණය 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝ. ප්‍රෝටෝනයට ඒ හා සමාන ධන ආරෝපණයක් 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝ. නියුට්‍රෝනයේ ආරෝපණය බිඳුවක්. එතකොට මෙයාලගේ ස්කන්ධ ගත්තම මේකෙදි ස්කන්ධ කියන එක අපිට වැදගත්. හේතුව දැන් අපි න්‍යෂ්ටිය ගැන ඉගෙන ගත්තේ න්‍යෂ්ටියේ තියෙන මොනවද කියන එක ඉගෙන ගත්තා. ඒතකොට අපිට න්‍යෂ්ටි පරමාණුක න්‍යෂ්ටි වල ස්කන්ධය මනින්න ඕන. මේ පාඩමේදී විශේෂිත එකක දෙකක් එක්ක අපි කතා කරනවා. ස්කන්ධය පරමාණු වල න්‍යෂ්ටි වල ස්කන්ධය මනින්න වෙනවා. හරි. මනින්න වෙනවා කියන ගණන් වලදී අපිට ඒක හම්බ වෙනවා. ඒ නිසා ඒ එක ගැන කතා කරන්න මෙයාලගේ ස්කන්ධ ගැන වෙනම පොඩ්ඩක් අවබෝධයක් තිබ්බනම් හොඳයි කියන එක. ඒතකොට ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය 9.11 වැඩි කිරීම 10 ඍණ 37යි කිලෝග්‍රෑම් විතර වෙනවා. 9.11 වැඩි කිරීම 10 ඍණ 37යි කිලෝග්‍රෑම් විතර වෙනවා. එතකොට ප්‍රෝටෝනයක ඊට වඩා ස්කන්ධය වැඩි. ඊට වඩා ස්කන්ධය වැඩි කියන්නේ මහ ගොඩක් වැඩි නෑ. මේ ඉලෙක්ට්‍රෝනයකට සාපේක්ෂව ස්කන්ධය වැඩි. ඒක අපිට බලන්න වෙන්නේ 10 බල ගන්න. ඒක ගත්තම ප්‍රෝටෝනයක ස්කන්ධය කියන එක ගත්තම 1.67යි 2.6 වැඩි කිරීම 10 ඍණ 27යි කිලෝග්‍රෑම් විතර ගන්න. 10 ඍණ 27යි කිලෝග්‍රෑම්. එතකොට මේ ප්‍රෝටෝනයක ස්කන්ධයට ආසන්නව සමාන ස්කන්ධයක් තමයි තියෙන්නේ නියුට්‍රෝනයක ස්කන්ධය. 1.67යි 4.8 වැඩි කිරීම 10 ඍණ 27යි කිලෝග්‍රෑම්. එතකොට ප්‍රෝටෝනයක හා නියුට්‍රෝනයක ස්කන්ධය ආසන්නව සමානයි කියලා අපිට ගන්න පුළුවන්. ඒත් එක්ක බලනකොට ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ බරින් අඩු අංශුවක්. ස්කන්ධයෙන් අඩු අංශුවක්. හරි. මේ සටහන දාගන්න මේ ලියාගන්න. උපපරමාණුක අංශු වල ආරෝපණ හා ස්කන්ධ උපපරමාණුක අංශු වල ආරෝපණ හා ස්කන්ධ පහත පරිදි වේ. උපපරමාණුක අංශු වල ආරෝපණ හා ස්කන්ධ පහත පරිදි වේ. හරි. මේ ලිස්ට් එක ලියා ගන්න බා.
ඊළඟට අපි ස්කන්ධය ගැන කතා කරේ මේ න්‍යෂ්ටීන් වල ස්කන්ධය කියන එක අපිට ගණන් වලදී එහෙම හම්බ වෙනවා. හරි ඒ හා සම්බන්ධ විශේෂිත ඒකක දෙකකුත් අපිට කතා කරන්න. ඒ කියන්නේ මේ කොටසේදී පදාර්ථ හා විකිරණ මේ කොටසේදී අපි නෝමල් මේ පේනවනේ 10 ඍණ 20 ගණන්. ස්කන්ධ තියෙන 10 ඍණ 20 ගණන් 10 ඍණ 30 ගණන්. ඒකට ඉතා කුඩා ස්කන්ධ මේ. ඒකට මේ ස්කන්ධත් එක්ක ගණනය කිරීම වලට යද්දී අපිට ඒකක අර්ථ දක්වගෙන තියෙනවා. ඒකට ඒ වගේ ශක්තියකින් තමයි අපි මේ ස්කන්ධය කතා කරන්න හදන්නේ. එතකොට මේ මුලින්ම ඒකකයක් තියෙන ඒකට අපි කියන්නේ එතකොට මාතෘකාව දාගන්න න්‍යෂ්ටික ස්කන්ධ. න්‍යෂ්ටික ස්කන්ධ මැනීමේ ඒකක. න්‍යෂ්ටික ස්කන්ධ මැනීමේ ඒකක. න්‍යෂ්ටික ස්කන්ධ මැනීමේ ඒකක. හරි. පළවෙනි එක තියෙනවා අංක 1 ඒකීකృత ස්කන්ධ ඒකක. ඒකීකృత ස්කන්ධ ඒකක. අපි මෙයාට සංකේත දෙයක් ගන්න u මගින් අංකණය කරනවා සහ නැත්තම් AMU කියලා මේක දාන්න. න්‍යෂ්ටි ඒකීකృత ස්කන්ධ ඒකකය. ඔක න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධ බහුලව භාවිතා වන ඒකකයක්. ඒ නිසා අපිට ඒක ඉගෙන ගන්න ඕනේ. ඒකීකృత ස්කන්ධ ඒකකයේ U එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපි දන්නවනේ කාබන් 612. 612 සමස්ථානිකයේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය මේකට ඕන. මේ U එකක් අර්ථ දක්වද්දී කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය අරගෙන ඕක බෙදන්න ඕන 12. එහෙම නැත්නම් 12න් එකකින් ගුණ කරා. එහෙම නැත්නම් 12න් බෙදුවා. මෙන්න මේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය 12න් බෙදුවම එන කිලෝග්‍රෑම් ගණනක් තියෙනවනේ. අන්න එයාට කියනවා අපි U එකක්. ඒ කියන්නේ ඒකීකృత ස්කන්ධ ඒකක එකක් කියලා අර්ථය. කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය අපිට ගත්තොත් ඒක ලැබෙන්නේ මෙන්න මේ යගය 1.999යි 2.6.4.7 2.6.4.7 වැඩි කිරීම 10 ඍණ 26ක් 10 ඍණ 26ක් මෙන්න මේ යගය 10 ඍණ 26ක් බෙදන්න ඕන අපි 12න් ඔයාලා බෙදලා බලන්න වෙනම වෙලාව අරගෙන මම මෙතෙන් උත්තරේ දානවා. එතකොට බෙදුවට පස්සේ එනවා 1.6 බිංදුව 539ක් වැඩි කිරීම 10 ඍණ 27ක් 10 ඍණ 27යි. එහෙමනම් මෙන්න ඔය කියන එකයි U එකක අගය අපි ගත්තා. ඒකීකృత ස්කන්ධ ඒකකය වන U ගේ එක U කෙනෙක් යකය අපි මේක පාවිච්චි කරනවා ආසන්නව 1.6 වැඩි කිරීම 10 ඍණ 27යි කිලෝග්‍රෑම් දී. කොහොමද පාවිච්චි? ඒතර මේ කිලෝග්‍රෑම් සහ ඒකීකృత ස්කන්ධ ඒකකය අතර සම්බන්ධය අපිට වැදගත්. මේ කොටසේ ගණන් වලදී අපිට අවශ්‍ය වෙනවා මේව දාන්න. හරි. මාතෘකාව ඒකීකృత ස්කන්ධ ඒකකය. එයාට මෙහෙම ලියමු. පරමාණු වල හා න්‍යෂ්ටීන් වල ස්කන්ධය මැනීමේදී පරමාණු වල හා න්‍යෂ්ටීන් වල ස්කන්ධය මැනීමේදී බහුලව භාවිතා වන ඒකකයකි කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ප්‍රමාණය
12න් එකක ප්‍රමාණය ඒකීකෘත ස්කන්ධ එකක් ලෙස ඒකීකෘත ස්කන්ධ එකක් ලෙස අර්ථ දක්වා ඇත. හරි මේ කොටස හදාගන්න. ඊට පස්සේ ඒකීකෘත ස්කන්ධයකගෙන් පස්සේ ඔය ස්කන්ධය බැලීමේ එකකයක් අපිට මේ u එකකට අදාළ ඒ කියන්නේ මේ ස්කන්ධයට අදාළ ශක්තිය ගණනය කරන්න පුළුවන්. ඒ ගණනය කරන්න අපිට E සමාන mc වර්ග කියන ප්‍රකට ප්‍රකාශනය ඕන. E සමාන mc වර්ග. එතකොට E සමාන mc වර්ග මේ කොටසෙත් තමයි අපිට සම්බන්ධ වෙන්නේ. හරිද? මේකෙදි අර න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී යම් ස්කන්ධ හානියක් ඇති වෙනවා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී යම් ස්කන්ධ හානියක් ඇති වෙනවා. ඒ ස්කන්ධ හානිය මේකෙදි ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ඕක තමයි ওই න්‍යෂ්ටික ශක්තිය කියලා අපි කතා කරන්නේ. ස්කන්ධ හානිය ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ඒතර ওই ස්කන්ධ හානිය ශක්තිය බවට එහෙම නැත්නම් ස්කන්ධ ශක්ති තුල්‍යතාව හරව ගන්න අපිට ඉදිරිපත් කරලා තියෙන ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් E සමාන mc වර්ග කියන සමීකරණය. එහෙමනම් අපිට හොයන්න පුළුවන් මේකෙදි. එහෙමනම් අපිට මේකෙදි හොයන්න පුළුවන්. මෙන්න මේ 1u එකකට අදාළ ශක්තිය මොකක්ද කියන. 1u එකකට අදාළ ශක්තිය මොකක්ද කියන එක මේ ප්‍රකාශනය පාවිච්චි කරලා අපිට හදාගන්න පුළුවන්. අපි බලමු ඒකට ගිහිල්ලා 1u එකක ස්කන්ධයක් ශක්තිය බවට හැරෙද්දී ඒකට අදාළ ශක්තිය කොච්චරද කියන එක. මේ සම්බන්ධය තමයි පාවිච්චි කරන්නේ. E සමාන mc වර්ග. E සමාන mc වර්ග. ඒතර මෙතන E ගෙත් දෙන්නේ ශක්තිය. ස්කන්ධය දාන්න ඕනේ 1u එකක ස්කන්ධය. ඒක අපි දැන් ඉගෙන ගත්තා කීයදාවේ 1.66 වැඩි කිරීම 10^27 කිලෝග්‍රෑම්. වතාවක් අපි දන්න ආලෝකයේ ප්‍රවේගය c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 10^8 ms ඍණ 1 ඕකේ වර්ගය. ඔන්න ඔය කොටස සුළු කරා නම් අපිට මේකේ හරියටම ස්කන්ධයක් ගන්න පුළුවන්. හරි. ඒත් එක්කම මෙතෙන්ට මේ කොටස වෙනුවට අපිට අර සම්පූර්ණ අගයම දාන්න පුළුවන්. 1.66 බිංදුවයි 3.59. හරි. බිංදුවයි 5.39 කියන එක දාන්නත් පුළුවන්. ඒක දාලා හරියටම සුළු කරාම ඒක මම කියනවා මෙතෙන්ට ගන්නවා. 1.66 බිංදුවයි 5.39 වැඩි කිරීම 10^27 වැඩි කිරීම 3 වැඩි කිරීම 10^8 වර්ගය. ඔය ටික සුළු කරාම ඔයාලා සුළු කරලා බලන්න මම මෙතන උත්තරේ දානවා. හරි. 1.49යි මේක සුළු කරාම 1.49 වැඩි කිරීම 10 ඍණ 10යි ජූල් 10 ජූල්ක ප්‍රමාණයක්. ඔයාලා සුළු කරලා බලන්න මෙතනත් 3 වැඩි කිරීම 10ට කියලා පාවිච්චි කරාට පස්සේ ඇත්තටම මේක 2.99 ගාණක් එන්නේ. හරි. 2.99 ගාණක් එන්නේ. ඒතකොට මේ විදියට දාලා සුළු කරාම ලැබෙන උත්තරේ තමයි 1.49 වැඩි කිරීම 10 ඍණ 10යි ජූල්ක ප්‍රමාණයක් ලැබෙනවා. එහෙනම් මේ තියෙන්නේ 1u එකකට අදාළ ශක්තිය. ස්කන්ධ ශක්ති තුල්‍යතාවයට අනුව
එකයි u ප්‍රමාණයක ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය වුණාම අපිට ලැබෙනා වූ ශක්තිය තමයි 10 × 10 ජූල්. මේක මෙහෙම හදාගමු. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී ස්කන්ධ හානියක් සිදුවන අතර මෙම ස්කන්ධ හානිය ශක්තිය බවට පරිවර්තනය වන බව ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් ප්‍රකාශ කරමින් ඔහුගේ සුප්‍රසිද්ධ සමීකරණය වන E = mc වර්ග ඉදිරිපත් කළ අතර මෙහිදී හානිවන ස්කන්ධයට අනුරූප ශක්තිය එම සමීකරණය මගින් ගණනය කළ හැකිය. පහත දැක්වෙන්නේ එකයි u ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය වීමේදී ලැබෙන ශක්ති ප්‍රමාණයයි. හරි. මේක දාගන්න. මේ ගාන හදාගන්න. හරි. මෙතනින් පස්සේ අපිට අවශ්‍යයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන ඒකකයත් හඳුනා ගන්න. හරි. මේ එතකොට නැස්ටි ඒකීකృత ස්කන්ධ ඒකකය හඳුනාගත්තා. ඒකේ 1U ප්‍රමාණයකට අදාළ ශක්තිය අපි ජූල් වලින් ගණනය කරා. අපි මේ කොටසේදී පාවිච්චි කරන එතකොට ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා ශක්තිය මනින ඒකකයක්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා ශක්තිය මනින ඒකකයක් අපි භාවිතා කරනවා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ අර්ථ දැක්වීම. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තිය මනින ඒකකයක්. මේකේ අර්ථ දැක්වීම වෙන්නේ ඒකීය ආරෝපණයක්. ඒකක විභවාන්තරයක් තුලින්. ඒ කියන්නේ 1 වෝල්ට් කියලා විභවාන්තරයක් තුල ඉලෙක්ට්‍රෝනයක් චලනය කරවීමට අවශ්‍ය කාර්යය. එහෙම නැත්නම් ඒ වෝල්ට් එකක විභවාන්තරයක් තුලින් ඉලෙක්ට්‍රෝනයක් යැවුවම ඒ ඉලෙක්ට්‍රෝනයේ ගබඩා වෙන ශක්තියට තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියලා. එතකොට මේක හදා ගන්න පුළුවන් අපිට මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරලා. W = BQ කියලා සම්බන්ධයක් ඔයාලා ඉගෙන ගන්නෝ විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී.
හරි Q ආරෝපණයක් V විභවාන්තරයක් තුල චලනය කරන්න ඕන කාර්යය. එහෙම නැත්නම් ඒ Q ආරෝපණයේ ඒ චලනයෙන් පස්සේ ගබඩාවන ශක්තිය W සමාන VQ කියලා සමීකරණයකින් දෙනවා. ඒතර විභවාන්තරය මේකේ අර්ථ දැක්වීම තියෙන 1 වෝල්ට්. 1 වෝල්ට් විභවාන්තරයක් තුල චලනය කරන ආරෝපණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන එකක්. ඉලෙක්ට්‍රෝන එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක ආරෝපණය. ඒක 1.6යි බිඳුවයි 2.2 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල්. 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල් කිව්වට ඔතන තියෙන ඇත්තටම 1.6යි බිඳුවයි 2.2 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල්. එහෙනම් මෙතනින් එනෝ මේ ඉන්නේ ශක්තියක් ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් සමානයි මේක ගුණ වුණාම ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ ජූල් වලින් 1.6යි බිඳුවයි 2.2 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල්ක ශක්ති ප්‍රමාණය. වෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක ශක්තිය. හරි. අපි දැන් බලන්න ඕන 1U එකක ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් කොච්චරද කියලා. ඒකට යන්න කලින් මම හිතන මේ කොටස් තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ මාතෘකාව දාගන්න ඉලෙක්ට්‍රෝන වෝල්ට් වරහන් ඇතුලේ EV කියලා දෙන්නක් දාගන්න. මාතෘකාව ගාමින් මාතෘකාව ඉලෙක්ට්‍රෝන වෝල්ට් වරහන් ඇතුලේ EV simple E capital V. හරි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් මේ එකකේ ගැන කතා කරමු. ඉලෙක්ට්‍රෝන වෝල්ට් EV එයාට ලියා ගන්න. වෝල්ට් එකක විභවාන්තරයක් තුලින් වෝල්ට් එකක 1 වෝල්ට් එකක විභවාන්තරයක් තුලින් එක් ඉලෙක්ට්‍රෝනයක් ත්වරණය වීමේදී අයත් කරගන්නා ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් 1 EV ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් ලෙස අර්ථ දැක්වේ. මෙය ශක්තිය මැඩීම සඳහා භාවිතා වන ඒකකයකි. වෙනම රූලකින් වෙනම රූලකින් 1 EV ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක අගය ජූල් වලින් ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක අගය ජූල් වලින් දාන මේක උඩ අර්ථ දැක්වීම කියලා තියෙන්නේ W සමානයි VQ දාන්න විභවාන්තර 1යි ඉලෙක්ට්‍රෝනයක් යන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6.2 වැඩි කිරීම 10 19යි සම්පත ඒකක වලින් ආදේශ කරාම මේක කූලෝම් වලින් මේක වෝල්ට් වලින් හරි ආදේශ කරාම ඔන්න අපිට ඇවිල්ලා තියෙන ජූල් වලින් ශක්තිය 1.6.2 වැඩි කිරීම 10 ජූල් මේක හදාගන්න. ඊළඟට අපිට තව ඒකක වෙනස් එකක් බලන්න තියෙනවා. ඒ 1 U ට අදාළ ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් කොහොමද ප්‍රකාශ කරන්නේ? 1 U ට අදාළ ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් කොහොමද ප්‍රකාශ කරන්නේ කියන්නේ. හරි. දැන් යට ලියා ගන්න 1 U ට අදාළ ශක්තිය 1 U ට අදාළ ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් 1 U ට අදාළ ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ප්‍රකාශ කරමු.
මෙන්න අපි කලින් ගණනේදී 1.49ක් නේ මම දැම්මේ. හරිම අගේ මම මෙතන ලියලා තියෙන වෙන දශම ස්ථාන කීපයකට 1u ස්කන්ධයක් අර ස්කන්ධ ශක්ති තුල්‍යතාවට අනුව E = mc වර්ග සමීකරණයට අනුව ශක්තිය බවට පත් කරාම 1.49 2 3 9 වැඩි කිරීම 10 ජූල් ප්‍රමාණයක් එනවා. එතකොට අපිට ඕන 1u එකක ශක්තිය මේ තියෙන්නේ. ඕක ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලට ගන්නයි ඕන. අපි දන්නවා 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට්ක ශක්ති ප්‍රමාණය කවුද? 1.6යි බිඳුවයි 2.2 වැඩි කිරීම 10 ජූල්. දැන් අපි බලන්න ඕන මෙයාව මේකෙන් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඒ කියන්නේ අපි බලන්න ඕන මේක ඇතුලේ මෙයාලා කීයක් ඉන්නවද කියන්නේ. ඒක සමානයි ඉන්න ඉලෙක්ට්‍රෝන වෝල්ට් ගන්න. එහෙමනම් 1u ප්‍රමාණයක ශක්තිය බලන්න මට මේක ඒ කියන්නේ 1.49 2යි 3යි 9 වැඩි කිරීම 10 ජූල් බෙදන්න වෙනවා 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක ශක්තිය 1.6 2 වැඩි කිරීම 10 ජූල් 1u කීයක් එයිද? ඔන්න ඕක බෙදලා බැලුවම 931.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා දෙයක් ලැබෙනවා. එහෙනම් 1u ප්‍රමාණයක ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ගත්තම ඔයාගේ එන්නේ 931.5 මෙතන දාන්න මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් 931.5 1u කියන්නේ 931.5 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි මේක හදාගමු. හරි මම හිතුවා ලියා ගන්න නැති කියලා. අපි તો න්‍යෂ්ටික ශක්තිය ගැන කතා කරද්දි මුලින් කතා කරේ පරමාණුක ව්‍යුහය. ඒ කියන්නේ මේ එපිසෝඩ් එකේදී කතා කරේ පරමාණුක ව්‍යුහය කතා කරා න්‍යෂ්ටික මොනවද තියෙන්නේ කියන එක කතා කරා. ඒතකොට න්‍යෂ්ටික ස්කන්ධය අපිට මේකෙදි මනින්න ඕන. න්‍යෂ්ටික අංකණය කරන්නේ කොහොමද කියන එක කතා කරා. නියුක්ලියෝන කියන්නේ මොනවද කියන එක අඳුරගත්තා. ඒතකොට න්‍යෂ්ටික අංකණය කරන්නේ සහ න්‍යෂ්ටික ස්කන්ධය මනින්න භාවිතා වන ඒකීකృత ස්කන්ධ ඒකකය ගැන කතා කරා. ඒත් එක්කම ඉලෙක්ට්‍රෝන වෝල්ට් මේකෙදි ශක්තිය මනින්න භාවිතා කරන බහුල ඒකකයක්. ඒ අනුව 1u සහ ඉලෙක්ට්‍රෝන වෝල්ට් අතර සම්බන්ධය කියන එක කතා කරා. හරි මේ ටිකෙන් පස්සේ අපිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව කියන්නේ මොනවද කියන එක බලලා ඒක ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒතකොට න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සම්බන්ධව මම ඊළඟ එපිසෝඩ් එකේදී ඔයාලට කියන්නම්. මොකද වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා. හරි. අපි ඊළඟ එකේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා එක්ක හමු වෙමු.